Biang Sumatra. Iya. Biang Sumatra itu. Itu nama gahla තියෙනවා. අපි ඉන්නේ කෙරවලේ මේකේ. උමී ආයතම තියෙනවා. මේ බලන්න. අපි රාස්බෙරි කඩාගෙන ඉවරයි. පාව ලස්සනයි සුදු එල්වලු. අද අපි නිව්කාසල් ඉඳන් ස්කොට්ලන්ඩ් පැත්තට යන ගාම තමයි ඉන්නේ. ඉතින් අපි දැන් ඉන්නේ ස්කොට්ලන්ඩ් ඉංග්ලන්ඩ් බෝඩර් එකේ. අපි මේ හරියට නැවතුමක් කෑම ගන්න දෙන්න. අපි මුලින්ම යන්නේ ඉන්නේ ආතර් සීට් එකට තමයි. අපි එතෙන්දී හම් වෙමු. අපි දැන් ඉන්නේ හෝලි රෝඩ් එකේ. අපි දැන් අර පැත්තේ පේන චැපල්ස් රූයින්ස් පැත්තට යන තමයි යන්න හදන්නේ. ඊට පස්සේ අපි යනවා ආතර් සීට් එක බලන්න. ඉතින් ඉස්සරහට අඩු වෙලා තමයි ගියේ. හැබැයි හොඳ පාටි ගානක් නගින්න දෙනවා. ඒ ඉනාඩි ඉස්සර වට මහන්සි. අපි නම් බලමු රූයින්ස් බලන්න කොහොමද කියලා. කෙනෙක් චැලෙන්ජ් එක නගිනවා විනාඩි 20න් නගින්න කියලා. විනාඩි 20න් නගින්න හදන්නේ 10යි. දැන් 10:05 වෙලාව. 10ට තමයි මෙයා ටාගට් එක දුන්නේ. 10:20 වෙදි නැග්ගොත් මට අද පවුම් 50ක් හම්බ වෙනවා. ඉතින් මම try කරනවා 10:20 වෙදි නගින්න. බලමු. ගොඩක් දුර නැක්කා. පාගන්නත් නැත්තරම් උඩ. එයා මට කලින් ගියා. මං හිතන්නේ එයා මුලින්ම ගිහින් තව ටික දුරයි තියෙන්නේ. කොහොම හරි try කරනවා යන්න. කෙනෙක් කරා 10 කාලට. අපි දැන් කන්දෙන් බහින ගමන් ඉන්නේ. නගිනකොට කොහොමද බහිනක අමාරුයිනේ.
මේක ටිකක් වෙලා අපි මේකෙන් පස්සේ එඩින්බරෝ සිටි එකේ රවුමක් ගහන තමයි බලාපොරොත්තු වෙන්නේ. මේක පොඩ්ඩක් හිතට වඩා වෙලා ගියා. ඔක්කොම වැඩත් එක්ක බලමු එඩින්බරෝ එකේ කොච්චර දුර අපිට යන්න බලන් වේද කියලා. There you go. Chicken and bacon chorizo එකකම. මේ කේක් එක ලස්සනයි. මේක fry. Egg pieces මොකක්ද මේක තියෙන්නේ? ඒනට එක හදපු එකක් අපක් දෙන්න කන යට වඩා හොඳයි. Lamb traditional Bye! The old movies are the best ones. Hello. Pick means painted people with tattoos. Yeah. Where are you from? Belgium. That's what I'm saying. you get 50 people. The best? This is where we're coming for dinner Monday night. Okay, excellent. Panay Oh, the good food. The Witchery. I'm sorry, you're right. Sorry, darling. It's all right. So where would, because if one of our beds catches a bird that's got bed, all our beds die. Right. So it's really frustrating because we got birds that like to fly.
20th. T's and C's. Hello guys, you alright? Not bad. Nice weather. මේ මේක බුක් කරලා වගේනේ. This is us. හැමෝම ඉන්නවනේ එක ගානේ. So we are in Sumatra. Yeah. අපි දෙන්න සුමාත්‍රා එක. ඉතින් නම් ගහලා තියෙනවා. අපි ඉන්නේ කෙරවලේ මේකේ. එතන ටෝර්නමන්ට් ප්ලේ කරන ඒරියා එකක් මේ තියෙනවා. තියෙන එතන ඔක්කොම හතරම තියෙනවානේ. 1 2 3 4 5 6 7 8ක් තියෙනවා යාට. මේ හොඳට අර අඟුරු සුවඳ. ලොක්ස් ටික තියෙනවා. ලොක්ස් ටික දාලා තියෙනවා. මේ බාබකියු මොනවා හරි හදන්න ඕන නම් ඒ ටික අයිටම්ස් ටික තියෙනවා මේ තියෙන්නේ. මේ බාබකියු වලට අතන තියෙනවා. ඊට පස්සේ මේක තමයි අයිටම් එක. අප්ඩේට්. Oh, hot. Yeah. Yeah. අර chimney. මේක බලමු මේක පත් කරන තැන. මෙන්න මේ පෙන්නන්න. මේ ඉතින් මේක එයා ඒක කිව්වේ එක ලොග් එකයි දාලා තියෙන්නේ ලොග් එක ගෙවුනට පස්සේ තව ලොග් එකක් දාන්න කියලා කිව්වේ. ගෙදරට ආවා. මේ අතට ලස්සනනේ. It's nice. It's cozy. Let's go in there. There you go. ඇතුලේ තියෙන්නේ ටේබල් එකක් තියෙනවා. සෝෆා එකක් තියෙනවා. ඊට අමතරව ටීවී එකක් තියෙනවා. මෙතන අපිට කුස්සියට අවශ්‍ය ඒවා තියෙනවා කියලා ඩොකියුමන්ට් එකේ තිබ්බා. මයික්‍රෝවේව් එකක්, ෆ්‍රිජ් එකක්, ඊට පස්සේ කෙටල් එකක්, ටෝස්ටර් එකක්, හොබ් එකක් තියෙනවා මොනවා හරි හදාගන්න. ප්ලේට් එහෙමත් තියෙනවා. එහා අනිත් ඒවලුත් තියෙනවා. හැන්දි දැන් තමයි බෙඩ් එක එන්නේ. ස්මෝල් පොඩියට ලස්සනට තියෙනවා ඉතින් ඔක්කොම ටික. බාත්රූම් එක මේව තමයි කොටේජ් එකේ ඇතුළ. ඉතින් මේ ඒරියා එකේ හොට් ටබ් එක තියෙනවා. ඉතින් අපි හොට් ටබ් එක යූස් කරන්න කලිනුත් ඔයාලට වීඩියෝ එකක් ගේන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඒකත් අනිවාර්යෙන්ම පෙන්නන්න. මෙයා ඉන්නවා මෙතන ඩ්‍රෝන් එක යවන්න ලෑස්ති වෙන්න හදන්නේ. ඉතින් අද අපි උදේට පොඩි දෙයක් හදාගත්තා. පොඩි දෙයක් කාලා ඉක්මනට යන්න තමයි අද හදන්නේ. අද බෝට් සෆාරි එකකුත් යන්න ඉන්නවා. වතුර පොඩ්ඩක් සීතල අරගෙන තිබ්බා. ඒක දැන් හවස් වෙනකොට පොඩ්ඩක් රත් වෙන්න කියලා ලොග්ස් දෙක තුනක් දැම්මා. හවස් වෙනකොට ගාන්ට ලස්සනට ආයෙයි. ඉතින් අපි දැන් බ්‍රෙක්ෆාස්ට් අරගෙන පිටත් වෙන්න තමයි හදන්නේ. අපි අද යන්න හදන්නේ Isle of May වලට. Isle of Man නෙමෙයි Isle of May. ස්කොට්ලන්ඩ් පැත්තේ තියෙන පහළ කෑල්ලයි උඩ කෑල්ල අතර මැද තියෙන පොඩි දූපතක්. බෝට් එක තමයි යන්න තියෙන්නේ. සීසන් කාලේට පවුම් 40ක් යන්නේ. මේ කාලේ සීසන් කියලා කියන්නේ. ඒකට සීසන් නැති කාලේ පවුම් 30ක් වගේ එන්නේ. පැයක බෝට් එකේ තමයි යන්න තියෙන්නේ. ඊට පස්සේ එතන අයිලන්ඩ් එකේ පැය දෙකක් තුනක් වගේ ඇවිදින්න තියෙනවා කියලා තමයි කියන්නේ. අපි දන්නේ කොහොමද වෙන්නේ කියලා. බලමු ගිහලා කොහොමද වෙන්නේ කියලා.
if you see anything, there has been sightings all this week of whales, sharks, dolphins. So if you see anything, clenched fist in the air, because if not, I might. It's like you're just pointing at someone that I don't know what you're pointing at. I see a fish go. Who knows? In Scotland, it might. You have sunshine over there, you got rain over here. You need to. Mari gini kan. Cheers. The wind for the west is a prevailing wind, but Edinburgh is up into the west, so it's landlocked. There's no sea, there's no strength in the sea, whereas this side of the island, this gets the big seas, you're open to the north, and the southeast and that, and you get big seas on this side. Make their way down, so that's kestrels, short-eared owls, peregrine falcons, lots of small birds as well, warblers and all that sort of thing. So keep your eye out for sort of unusual birds. The main rule is just to stay on the path and the tracks. That's just to reduce erosion. Although the puffins have left, they'll be returning next year to the same burrows. So the sealing of these burrows can be very delicate, so just stay on the path and the tracks as to not destroy them. අපි දැන් අයිලන්ඩ් එකට ඇවිල්ලා ඉන්නේ. පැය භාගයක විතර බෝට් රයිඩ් එකක්. මේ ඉන්නේ දෙවෙනි සෙට් එක. අයිලන්ඩ් එක කොහමද අපි උදේම අපින්ද අපේ ෆස්ට් සෙට් එක. ඒතර අපිට 1 වෙනකන් තියෙනවා. දැන් වෙලාව 11ට 10යි. ඔව් 11ට 10යි. 11ට 10යි. 1 වෙනකොට එන්න ඕනේ. ලයිට් හවුස් එක ඕපන් කරනවා කියලා කිව්වා 11ට. 11ට ලයිට් හවුස් එකට එනවා. මේකේ ටිකට් ගන්න ඕනද දන්නේ නැහැ නේ. ටිකට් මං හිතන්නේ ලයිට් හවුස් එකට යන්න හදන්නේ. දැන් වෙලාව 11යි. 11ට විනාඩි 3ක් විතර තියෙනවා. මුලින්ම ලයිට් හවුස් එක බලලා ඊට බලන්න කියලා වෙලාව යනවා තේරෙන්නේ නැහැ. ඒකයි. ඔව් එක වෙද්දී මෙතෙන්ට එන්නත් ඕනේ. ෂොක් නේ ෆස්ට් ටයිම් අයිලන්ඩ් එක ඇවිදින්නේ සෙකන්ඩ් ටයිම් නේ. ලංකාවේ ගියා නේද? අර දින් ලයිට් එක. ලයිට්. අරකට යන්න බැයිද? අර අනිත් එක නෑ අනිත් සුදු පාටකද? ඔව් ඒ ෆෝන් එක. මිස් ෆෝන් එක. මිස් ෆෝන්. එක්කෙනෙක් පේන් කරනවා. අපි දැක්කේ එක්කෙනෙක් ඉන්නවා එයා පේන් කරනවා. ඒතර මේක තමයි ඕපන් වෙන්නේ. Sorry, vertical. Full vertical. මේ ඉස්සරම තිබිලා තියෙන්නේ නේද?
ස්ටීම් ස්ටීම් anti sunburn director that's a good idea now vibrating දැන් වෙලාව එකට ළඟයි අයිලන්ඩ් එක වටේම බැලුවා පැය දෙකමාරක වගේ ඔක්කොම බලා ගන්න පුළුවන් වුණා දැන් අපි බෝට් එකට ආයෙ පාරක් යනවා ඊට කලින් ලයිෆ් ජැකට්ස් දාගන්න ඕනේ ඊට පස්සේ බෝට් එකෙන් ගිහිල්ලා අයිලන්ඩ් එකේ තැන් දෙක තුනක් තියෙනවා ඒක තමයි බලන්න තමයි ප්ලෑන් එක මේ වෙද්දි ෆෙරි එක ඇවිල්ලා තියෙනවා ඊට පිටිපස්ස තමයි අපි ආපු බෝට් එක තියෙන්නේ ඉතින් ෆෙරි එකේ ආපු අය දැන් ටික ටික යනවා යන්න ලෑස්ති වෙනවා ඉතින් අපි දැන් සේෆ්ටි ජැකට් ඇඳගෙන අයිලන්ඩ් එකට යනවා. මේන් අයිලන්ඩ් එකට යනවා. අයියා නම් කලින්ම සේෆ්ටි කිට් එක ඇඳගෙන ගියා. මගේ බෑග් එකත් අරන් මම වොෂ්රූම් යන්න තිබ්බ නිසා මම පරක් වුණා. තව අපිට වෙලා තියෙනවා විනාඩි 10ක් වගේ. අපි තමයි මුලින්ම යන්නේ. අපි එද්දි පොඩක් පරක් වෙච්ච නිසා අපි ඉතින් දැන් කලින්ම ලෑස්ති වුණා එන්න. මොකද හරි නැහනේ අපි බෝට් එකට ආවේ මුලින්ම පරක් වෙලා මෙහෙ අය වෙලාවට වැඩ කරනවා. ඉතින් ඒක පොඩක් අවුල්ලාගේ අපි දෙන්නට. ඉතින් එයාලා නම් ගානක් නැහැ අපිව වෙල්කම් කරලා පිළිගත්තා. ඒ වුණාට අපිට අවුල්ලාගේ නිසා මේ අපි ඉතින් මුලින්ම සේෆ්ටි ජැකට් දාගෙන ඉක්මනට බලලා ලෑස්ති වුණා. දැන් අපි මේන් අයිලන්ඩ් එකට යන්න තමයි හදන්නේ. Yeah, see that. Looking at us now. Oh, there's more there. මේක මොනවද තියෙන්නේ? Curry sauce. අම්මා සින්නයිනේ.
කඩේ ඉස්සරහටම වෙලා කනවනේ. හෙලෝ. සතුටුද? බලමු කොහොමද කියලා. ලෝක ප්‍රසිද්ධ. කාලා බලන්න. මේ රහයිනේ. මේ කරේ දෙයි එක මරන්නේ. රහයිනේ. ෆිෂ් and chips කාලා ඉවර වෙලා ඒකෙම අයිස්ක්‍රීම් කන්නයි යන්නේ. මොනවද ගන්නෙ? Marshmallow and vanilla chocolate chip, please. Thank you. මේකෙන් වෙන්නේ ගින්දර ස්ටාර්ට් කරන එක තමයි. ෆ්ලේම් එක ඉක්මන ෆ්ලේම් එක නේ දාන්න මට පස්සේ බලන්න. තමයි රිජෝම් වගේ පොඩි ෆ්ලේමබල් දෙයක්. ඊට මේක දිය වෙලා යනවා පහළට. ඇක්සලරන්ට් එක. වර්සෝනේ තේරෙනා මේ භූමිතේ. ඕනේ. භූමිතල් කාට. අර කේල් දැම්මහම මේ එනවා තමයි භූමිතේ සෝන. මේ වැඩි දෙන්නට ගමන්නේ. දෙක තුනක් දාන්න. හැබැයි අපි ගෙදර බාබකියු එක දාපු දැම්මට වඩා මේක ඉඩක් තියෙනවා. මේක හොඳට වෙයි කියලා හිතෙනවා. ගෙදර එක අර අපි චාකෝල් දැම්මේ නෑනේ. ඒතර ගොඩක් වැල්ලෙන්නේ නැහැ. මේකට ගොඩක් දෙන්න. නැත්නම් මේක අපිට යූස් කරන්න පුළුවන් වහන්න බැස්සොත්. ඕනේ. මේක පිටතට ගමු. පිටතට චාකෝල්. ඕනේ චාකෝල්. හොට් ටබ් එක දාලා තියෙන්නේ. වැස්සේ නෑමක් තියෙන්නේ. මේක ඊයේ දවසේ වතුරම තමයි අදත් තියෙන්නේ. මේක රත් වෙන්න ෆුලි පැය 4ක් යනවා. රත්තර තිබ්බින්ද පැයක් වගේ ඇතුළත රත් වෙයි. කලින් රත් වෙන්න දාලා තිබ්බා පැයකට කලින්. නිවන තිබ්බින්ද ආයෙ පාර තර දැම්මා. නෑ ඉතින් රත් වෙනවා. නෑමක් තමයි තියෙන්නේ. Hi, good morning. අද අපි මෙහෙන් චෙක් අවුට් වෙන්න තියෙන උදේ 10ට. දැන් හරියටම 10:02යි. පොඩ්ඩක් විතර පරක් වුණා. ඉතින් අපි දැන් චෙක් අවුට් වෙන්න යන්නේ. අද ලොකු ප්ලෑන් එකක් නැහැ.
කොහෙද බලන්නේ කියලා. හැබැයි අපි මොන හරි බලන්න තියනවා ඔයාලට අනිවාර්යයෙන්ම පෙන්නනවා. උදේ අපි බ්‍රෙක්ෆාස්ට් ගත්තා. ඉතින් ඒක නම් වීඩියෝ එකක් ඔයාලට ගේන්න බැරි වුණා. මොකද පොඩ්ඩක් ඊයේ පෙරේදායි දෙකේම ටිකක් උදේම නැගිට නිසා අද ටිකක් නැගිට්ටේ උදේ 4 විතර. ඉතින් පොඩ පරක් වෙලා කලබලෙන් තමයි මේ අස් කරන වැඩ හැමදේම තිබ්බා. ඒක නිසා ඉතින් අද දවසේ කොහේ හරි ඇවිදින්න ගියොත් එහෙම අනිවාර්යයෙන්ම වීඩියෝ එකේන බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්. උදේම චෙක් අවුට් වෙන්න හිතුනේ. මෙතන නිව්කාසල් යනත් පැය දෙකමාරක් යනවා. ගෙදර තව බොට් ටිකුත් ගන්න ඕනේ. හෙට ගන්න දේවලුත් නැහැ ගෙදර. පොඩ්ඩක් ඒකින්ද උදේම චෙක් අවුට් වෙනවා. එනවා නම් මේ පැත්තට එන්න නරක නැහැ. ග්ලැම්පින් වලට හොඳම තැනක් කියන්න පුළුවන් මේ හැටිය. නිස්කලංකයි. ටිකක් රූරල්. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. කියන එක කිව්වද? ඔව් නෝ. අපි කලින් කිව්වා වගේ මෙතන තියෙන යුනිට් දෙකක විතරයි හොට් ටප් තියෙන්නේ. එතකොට හොට් ටප් එකට wood fired hot tub එකට යනවා නම් ඒ දෙක බුක් කරන්න. එතන සයිට් එකේ description එකේ තියෙන අපි සයිට් එකක් දාන්න වීඩියෝ එකේ පහළ. එතකොට එඩින්බරෝ පැත්තේ එනවා නම් 5 පැත්ත බලන්න ඕන නම් Isle of May බලන්න ඕන නම් මේක කියපු තැනක්. එහෙනම් අපි අද නවතිනවා. ජය වේවා. ෆාම් ෂොප් එක ගන්න. ගණන් ඔව් මම ඒක දැක්කම මේව ගන්නවද එකපාරක් අපිට හම්බුනේ ඈ වට්ටක් නේ ඒක නම් හොඳයි පොඩි ස්ක්වොෂ් එක මොනවද තියෙන්නේ දැන් මෙහෙන් අරන් යන්න එනවලු නෑ අතන ගොඩක් තියෙනවා අපිට මෙතන ලොකු වරක් යන්නේ ඒක පස්සේ තියෙන පොඩි ප්‍රමාණයක් තියෙනවා එතන ෆාම් එකේ කඩලා තියෙන පොඩි ප්‍රමාණයක් වගේ මේව තියෙනවා ගාලෙක් නේ ඒක සයිස් එක මේ ස්මෝක් ගාලෙක් ස්මෝක් ගාලෙක් දුම්මට දාලා තියෙන අපි අර අම්මලා දුම්මට එල්ලන් දුම් ඇස්සේ පාව ලස්සනයි සුදු එළවලු අපි එළවලු ටික අරන් කාර් එකට දාලා යන්න සුපර් එක මේ මේව ලස්සනයි නේ අක්කාලේ පොලියක් ගන්න ඔව් මේක ෆෝන් එක බලන්න පුළුවන් මේක දැක්කද මිරිස් මේක ලස්සනයි නේ අර මල මේකේ අනිත් එක කොල් ප්ලේ එකක් ගන්නවා නැත්නම් බ්‍රොකලි එකක් ගන්නවා කැරටුයි තක්කාලි ගන්න බීට්‍රූට් ගන්න එකක් ගමු එකක් කවදා කවදානේ බීට්‍රූට් අනේ එකපාරක් ෆ්‍රෙෂ් එක කෑවේ නෑ ෆ්‍රෙෂ් එක මට මේ තක්කාලි ආසයි තක්කාලි එතනින් 3-4 සලාඩ් වලට දාන්න හොඳ ඒකයි Once we look at the case like කැෆේ එකෙන් මැප් එක දුන්නා. කැෆේ එකෙන් කිව්ව එක 4 වෙනකන් ඇරලා දිනවා කියලා. දැන් අපි 4 වෙනකන් යනවා. දෙන්නට බාස්කට් දෙකක් දුන්නා. සෙපරේට් කරලා දෙන්න. සෙපරේට් දේවල් දානවා. අද ස්ට්‍රෝබෙරිස් නැහැ, චෙරිස් නැහැ. බ්ලූබෙරිස් හොඳට තියෙනවා කියලා කිව්වා. දැන් අපි යනවා. අපි එතන යන්න හදන්නේ. අපි බලමු මොනවද පළතුරු තියෙන්නේ කියලා. ඔව්. ස්ට්‍රෝබෙරි නෑකවා, බෙරි, රාස්බෙරි තියනවාකවා. ඊට අමතරව මෙතන තියෙන වෙජිටබල්ස් තියනවා කිව්වා. වෙජිටබල්ස් තියෙනවා. පම්කින් පටන් ගත්ත කාලේ කියලා කිව්වා. ආ.
ඒකට මේ සත්තුත් බලලා මොනවද තියෙන්නේ කියලා බලමු. ඔව්. ඉතින් ෂෙඩ් එක එන්ට්‍රන්ස් එක. එතන ගන්න තියෙනවා කිලෝ කොච්චර ගන්නද කියලා. බ්ලූබෙරිස් තියෙනවා. බ්ලූබෙරි කිලෝවක් 199යි. රම්බර්ස් රාස්බෙරි 9.49යි. ස්ට්‍රෝබෙරි 6.99යි. එහෙම තියෙනවා. ස්ට්‍රෝබෙරිස් නැහැ. ඔව්. අපි ආයෙ එන්න ඕනේ මේ රූට් එකෙමයි නේ. නෑ වෙනකට. මගේ බාස්කට් එක. ෆස්ට් ටයිම් නේ අපි දින. එන්ට්‍රි දැන් අපි එන්ට්‍රි වලින් ආවා. මේ ෆීල්ඩ් එක නෙමෙයි. හරි. මේ ෆීල්ඩ් එකේ රාස්බෙරිස් මේකේ රාස්බෙරිස් නැහැ. ඊළඟ එකේ රාස්බෙරිස් තියෙනවා. ආ රාස්බෙරිස් හොඳ. රාස්බෙරි බ්ලූබෙරිස් එක කඩා ගමු දෙකකට. ඔව් රාස්බෙරි ඕනේ. ඒ දෙක විතරෙන් තියෙන ඒ දෙකෙන් ගමු. ini ada ini ikan ya betul mana nih biru lah kami itu නේ හැමෝම එනවනේ ඒගොල්ලොත් පේනවා කඩනවනේ මේක කරන්නේ මෙතන ගත්තේ නෝ අර එහා පැත්තේ ලයින් එකේ මොනවද වෙනවද එහා පැත්තට මොනවද මේ වගේම තමයි එච්චරම නැහැ වගේ අපි රාස්බෙරි කඩාගෙන ඉවරයි. දැන් බ්ලූබෙරි හොයාගෙන යනවා මැප් එකෙන්. බලමු බ්ලූබෙරි මොනවද තියෙන්නේ කියලා. මේ බ්ලූබෙරි නම් ගොඩක් තියෙනවා නේ. මම දැන් මගේ එකට දාගන්න මට බෑ ඔහෙට. මගේ අතෙත් ගෑවුණානේ. Yes, I know that. මේ වගේ වෙලා තිබ්බොත් බෑනේ. ඒක කවන්නේ. ඒක ලස්සන පොඩි ඇඹුලකුත් එක්ක ඉන්නේ. අපි දැන් අනිත් පැත්තට ආවා. රාස්බෙරි වගේම අනිත් જાතිය ඒ වගේම තමයි. ඒකට කියන්නේ බ්‍රැම්බල්ස් කියලා. ඒ જાතිය පික් කරන්න ආවා. ඒකෙන් ටිකක් කඩා ගත්තා. මේව ලංකාවේ මොනවා වගේ කියලාද ඔයා කිව්වේ? එරමිනිය වගේ. ඉදිච්ච එරමිනිය වගේ. ඉදිච්ච එරමිනිය වගේ. මේ ඊළඟට අපි යනවා බ්ලූබෙරි වලට. ඔව් ඊළඟට අපි බ්ලූබෙරි කඩන්න යනවා. මේ ඇති. ඇති වෙන්නේ. පොඩ ඉන්න මේ ASCII එකක් තියෙන හොඳ එකක්. එහෙනම් මේක ගන්න. මේ තියෙන. ඕ යන්නත් බෑ. කොළ හැමතැනම මේවා මේ අර බල්බ් වගේ දකිද්දි ඇති කිව්වට කඩන්න හිතනවා නේද? ඕ මටත් ඒක මේ ඉස්සෙල්ලා දැනුණා ඇති යන් කියලා. ආයෙ දැක්කම අයියෝ මේකත් කඩාගෙන වෙනවා. මේ තියෙන්නේ වට්ටක්කා. වට්ටක්කා යායක්ම තියෙනවා. පොඩි ගෙඩි තමයි ඉතින් තියෙන්නේ. එයාලා කිව්වා මේ වට්ටක්කා නම් මේ දවස්වල කඩන්න බෑ කියලා. අපි ඒක නිසා ඇතුළට යන්නේ නැහැ. මේ තියෙන්නේ චෙරි. එයාලා කිව්වා කඩලා ඉවරයි කියලා. ඉතින් ඒක නිසා මේ ඒවා නම් කඩන්න දෙයක් නැහැ. ඉවරයි. අපි දැන් යන්න හදන්නේ බ්ලූබෙරි කඩන්න.
මෙතන මේ තියෙන ගස් පොටටෝ තමයි වගා කරලා තියනවා කියලා කිව්වේ. එයා මැප් එකේ තියෙන පොටටෝ නෑ කියලා. එයා කිව්වා මේ පාර පොටටෝ තාම කඩන්න බෑ කියලා. ඉතින් මේ බ්ලූබෙරි වාගෙන යද්දි තමයි ඒ ටිකත් හම්බෙන්නේ. ඇත්තද? බ්ලූබෙරි ගොඩක් තියනවලු බලමු ගිහිල්ලා. මේ බ්ලූබෙරි ගස් වෙනස් නේද? ලස්සනයි මල් පෝච්චියේ තියෙන. කොපෙන්න? wow oh my නේ මේ කඩේ දැක්කයින් පස්සේ මම first time දැක්කේ ගහ. නෑ ගහේ දැකලා නෑ. ඔව් ඇපල් නම් දැක්කනේ නිකන් යද්දි. මේව දැකලා නෑ. ගොඩක් තියෙනවා තමයි. මේ තියෙන්නේ අටටත් දැක්ලා. බ්ලූබෙරි මේක දම් පාටයි පරිසම කඩන්න. ඔව් වටේ ගෑවෙනවා නේ. මේ තියෙන Yay. තාම අමු ඒවා තමයි කොළ පාට තියෙන්නේ. අතේ යටින් තියලා ෂේප් එක ඇඟිල්ල තිබ්බ ගනම් ඔක්කොම කැඩෙනවා. yes. නිකම්ම කැඩලා එනවනේ. නිකම්ම තට්ටුව දාපුවම කැඩලා එනවා. ඔන්න. මොකක්ද කියන්නේ? මේ රාස්බෙරි. මේ තියෙන්නේ මෙතන ඔක්කොම තියෙන ස්ට්‍රෝබෙරි තියෙන්නේ. ස්ට්‍රෝබෙරි නම් නැහැ කියලා කිව්වා. මේ ස්ට්‍රෝබෙරි නිකම් මම පෙන්නන්නම් මෙතන තාම නැහැ. මේ තියෙන හරි ගෙඩිය නම් එච්චර හරි නැහැ. ඉතින් ඒ වගේ ස්ට්‍රෝබෙරි පැල තමයි මේ හරිය තියෙන්නේ. මේ හරිය මෙයාලගේ ෆාම් ඒරියා එක තියෙනවා. අයියා නම් එන වේගෙන් යනවා. යා අතන ඇපල් ගස් වගේ තමයි අපිට පේන්නේ. ඇපල් පික් කරන්න පුළුවන් නිසා එයා යනවා. ඔන්න අපි ඇපල් ගස් තියෙන තැනට ආවා. first time ඇපල් ගෙඩියක් කැඩුවා අත්තින්. තව තියෙනවා වෙන જાතියක්. මේක જાතියක්. මේ ආයෙටම තියෙනවා. මේ වන්චුට මෙතන එන්නකෝ. ඒ කියන්නේ ಜಾති තියනවද? ඔව් මෙතන જાති කීපයක් තියෙනවා. මේක වෙනස්. මේ බලන්න. නේ. මේ જાති වෙනස්. අනේ දැන් ඔය ඇති ඔය. හරි හරි. ඔයා මට ඕනේ. මොකද අපි ගොඩක් ඇපල් ගන්න නැහැ. මොකද හොඳ? ඔය තියෙන හොඳ මේක? නෑ උඩ තියෙන කඩ. මේක. නෑ නෑ මේක. ඉන්නනේ. නෑ කර. මේක දෙයිද? ලස්සනයි. ඔව් ඒ ගෙඩිය නෑ. තව ඔන්න එක ගෙඩියක් කඩමු. හොඳ එනවා එක. ඔව් අපි නැත්නම් ඇපල් ගත්තනේ. ඒකනේ කකයන්ද? නෑ ඉදිච්ච එකක් කන්නකෝ ඕකේ පාවෙද? ඕක හරි නෑ. මාත් එහෙනම් වෙනම ගෙඩියක් ගන්නවා. මේ ගහින් නැතුව ඕක රහයිද? අල්ල ලොකයක් ගන්නු. උසේව නැහැනේ මං කඩා ගන්න කොහොමද උස නැහැනේ මං. අනේ වඩ ඉච්චර ලොකු එකක් එපා. බොරුවට අපරාධ තව කෙනෙක්ට කඩන්නත් නෑ. මට පොඩි එකක් ඕනේ. මේක ෂේප්. අයියෝ. එකක් කඩ. ඔයාට ෂුවර්ද ගස්සන වෙනස් කියලා. ඔව්. අතන බර්බන්. පොඩ ඉන්න. නම් ගහලා නැහැනේ. මේ ඔක්කොම ඇපල් ගස්. There you go. That's the last apple. Go. We got 5 apples. Yes. 5 apples. Blueberry. Raspberry. Bamberry. තාමනත් කඩන්නේ නැහැ. එළවලු තියනවා කිව්වේ? මම ඇපල් කනවා. මාරහයි කඩේ අපි නෝමල් කඩේ කනට වඩා ඇත්තටම රහයි. ඒක තමයි මම බැලුවේ කොහෙන්ද එන්නේ කියලා. ඔය ඇපල් ගෙඩි විසික් කරනවා. එපා. ඔව් ගහනවත් එක්ක. එපා. අනේ මන්ද ගොඩක් තියෙනවනේ ආසයි. නම් ගහලා තිබිලානේ. ඒක පටන් ගන්න තැන ගහලා දිනවනේ. අපි දැක්ක නෑනේ. අපි ඒතකොට ಜಾති 4ෙන්ද ගත්තේ? ಜಾති 5න් 5ක්ද? අපි
අපි කේඩි ගත්තේ. ඔක්කොම ගත්ත කේඩි. ඉතින් කේඩි. එතනද කේඩි කාන්ටර්. දැන් යන්නේ කොහෙද සුදු? මැප් එකේ ඔක්කොම බැලුවද? අපි සන්තා පැත්තට යන්න. ඇපල් බැලුවා. හරි. මේකෙන් සන්තා. ආව්. මම සන්ෆ්ලවර් දැකලා තිබුණා මේ බාන්න මෙතන තියෙන එක මාර ලොකුයිනේ. ඔව්. පහළද? යන්න දෙන්නේ නැද්ද දන්නේ නැහැ. මේ තියෙන සන්ෆ්ලවර් මල් වව් නේ ලොකු ඔව් නේ ෆස්ට් ටයිම් මෙච්චර ආයෙකට ආවේ සන්ෆ්ලවර් සීඩ් එක බලන්න. That's a seed. මේ සීඩ්ස් ටිකක් අරගෙන යන්කෝ ගෙදර පෙර කරන්න. පළ කරන්න බෑ අපිට මේ කන එක මේ කට් එක කරන්න කන එක. වේලෙන්න ඕන. සන්ෆ්ලවර් සීඩ් එක වේලෙන්න බෑ. ඔව් නේ. අපි අර කඩේ කන්නේ. අර කොට එකක් දෙන්න. සන්ෆ්ලවර් බලන්න ඕනේ. ඔයස්. කොහොමද එළවෙන්නේ? සන්ෆ්ලවර්. එඩි කපන එක මේ හරිය තියෙන්නේ අර වගේම තමයි ෆාම් එකනේ. මොනවද තියෙන්නේ? වෙජිටබල් කියලා විතරක් තියෙන උතර. තියෙන මොකක්ද කියලා දාන්නේ. චිකන්ස් ඉන්නවා. ස්ට්‍රෝබෙරි ෆීල්ඩ් එකක් තියෙනවා. බස් මම හිතන්නේ අරක. ඒ මාට ඒක නෑ ස්ට්‍රෝබෙරි. පම්කින් තියෙනවා රෙඩි නෑ. හැලෝවින් එකට මේ පම්කින් හතර තියෙන්නේ. පම්කින් ගණන් වැඩි. අර තියෙන පාට. ඔව්. එතන ගෝ වගේ જાති තියෙනවා මට පේනවා. ගෝ ගෙඩියක් ගන්නවද? කොළ. ඔපා. අපි කොළ වගේ ෂේප් එක ගමු. නරක නෑ. එතනත් මොන හරි මේ දින් නොට් රෙඩි කියලානේ. අපි ඒ උනාට හැලවින් එකට අරන් ගිය පාර කෑවනේ. ඔව් රහයි ඒක. දැන් ඇවිල්ලා ඉන්නේ හෙන් හවුස් එකට. දන්නේ බිත්තර කොහෙද තියෙන්නේ කියලා. බලමු ෂේප් එකේ. උදේ දාපු බිත්තර තියෙනවද කියලා. නෑ ඒගොල්ලන්ට ඉන්න තැනක් තියෙනවා චූටි. එතන තමයි ඒගොල්ලෝ බිත්තර දාන්නේ කමේ. බිම දාන්නේ බිත්තර. බා කියලා මුන් දන්නේ නැතේ. පස්සේ කිකිලු එනවා. අර අතන ගෙදර ඇත්තේ. මේ ගන්න. බලාගෙන. සල්පේ කේක් කන්නේ. බිත්තර නැහැ ඒකේ. ඉවනනේ. මේ බොක්ස් වල ඇතුළේ ඉතින් නැහැ නේ. ෂුවර්? ඒක තමයි. විතරක් තියෙනවා. බොක්ස් ඇතුළේ තියෙන්නේ. විතර තියෙනවා. එතනක් තියෙනවා. ඒකේ කියලා විතර දාලා. අර මේ පැත්තේ තියෙනවා. මේ පැත්තේ ගොඩක් තියෙනවා. හොඳ හෝල් එකක් තියෙනවා. අනේ මට ගන්න තියෙයි ගඳ. ගඳයිනේ. හරි දීගලන් ගන්න. පික් කරලා ඉවරයි. ඇපල් ගත්තා, බ්ලූබෙරි ගත්තා, රාස්බෙරි ගත්තා.
තාතා බෙරි જાතියක් ගත්තා. විතර ගත්තේ නැහැ. කිකිලි අවුල් කිව්වා. කිකිලි කිව්වා අද ගන්න එපා මාත්‍යා කියලා. වෙන ගත්තේ නැහැ. එහෙනම් අද මෙතනින් ඉවරයි. yes එඩින්බරෝ 5 ගමන අදින් අපි ඉවර කරනවා. yes ටස් ගාලා යන්න ඕනේ. හෙට වැඩ. ඔව් හෙට වැඩ දැන් වෙලාවත් 1:00මාරයි යන්න පැය 2:00මාරක් යනවා තව. එහෙනම් හැමෝටම සුබ දවසක් bye ජයවා. Had a fabulous day, so. Yeah, I'm glad. Got a good wee bit of Oh, fruit yeah. Let's see it. What do you call these ones? Those are brambles. Brambles, alright. But we call them brambles. No, those ones are looking good though. Oh, yeah. Raspberries. Don't pop these all in a wee box for you. Make it easier for you. Yeah. to take them. Thanks for that, mate. Yeah, that's no worries. Thank you for starting. Perfect. I'll just get that box for Yeah. you now. Have you got that code from the email? It's your the code. Did you pre-book ahead of time? Oh, okay. Sorry. Have you got the receipt that you paid for at the start of the day? No, we actually only came to the cafe. Okay. But did you not pay the No, £10? no, at the start? Oh, okay, that's fine. So that's all good. I was just confused. Sorry for a about that. second. No, it's okay. So that's £14.78. I'll get you a box. Cheers, mate. There we go. Would you like your receipt for that? Yes, please, mate. And that's our bag. Oh, okay. So, okay. So, there's your receipt. Yeah, red one. yeah That'll be all, mate. Have a nice There we evening. go. You too. Thank you very much. Cheers, mate. okay Take care, guys. You too, mate. මට ඔක පෙන්න wow නිව්කාසල් ඉඳන් එද්දී එක දිගටම ඩ්‍රයිව් කරන් ආවා මේ මොකද හරියට කැෆේ එකක් අපිට හම්බුන්නේ නැහැ කෑම ගන්න. ඉතින් දැන් නිව්කාසල්ම ආවා. ඉතින් නිව්කාසල් වල මේ රෙස්ටුරන්ට් එක ඉන්දියන් එකක්. මේක තමයි බුක් කරේ. අයියා මේ පාකින් නැතුව අපි වෙන තැනක පාක් කරේ ආයේ මෙතන පාකින් තියනවා දැකලා ආයේ කාර් එක ගන්න ගියා. කොහොම වෙයිද දන්නේ නැහැ කෑම හොඳයිද දන්නේ නැහැ. ඉතින් එන ඇතුළට ගිහිල්ලා බලමු. මොකද ගොඩාක් බඩගින්න ඉන්නේ දවල් ඉඳන්ම කාලා නැහැ. අර ඔයාලට පෙන්වන්න වීඩියෝ කරා මට මතකයි 12ට අපි ටී බිව්වා ෆාම් එකෙන්. ඒකෙන් පස්සේ ස්නැක්ස් එහෙම කකා තමයි හිටියේ. මේ ඉතින් දවල්ට කාලා නැහැ. දැන් කොහොම හරි හවස 5යි 18යි වෙලාව. Yanikay. Kamana gam. ඒකට සයිඩ් මොනවා හරි ගන්න වෙයි නේද? මොකක්ද හොඳ ඔයාලට මගේ එකද? Mage hona. වා. Sirala. Make ginger එකක් තියෙනවා. Ginger kick එකක් තියෙනවා. Cranberry ටික තියෙනවා. මේක මොක්ටේල් එකක් වැන්ලෑන් පැෂන් ෆෘට්. ඕක මොක්ටේල් ලයිම් and රාස්බෙරි. Cranberry. ෆුල් එක නෑ. මේ බුරියානි එක ලස්සනයි. Biryani sorry. මේක ලස්සනයි. හරිද? කමුද එහෙනම්? කමු.